Hello everyone, welcome to my YouTube channel. හරි අද මම ඔයාලට කියලා දෙන්නේ අපි කොහොමද 21 ඉඳන් 100ට යනකම් ජර්මන් වලින් කියන්නේ කියලා. මම කලින් වීඩියෝ එකකින් දාලා ඇති එකේ ඉඳලා 20ට යනකම් ජර්මන් වලින් කියන්නේ කොහොමද කියලා. ඔයාලට පුළුවන් මගේ YouTube channel එකෙන් ඒ වීඩියෝස් බලලා ඒ පාඩම් ඉගෙන ගන්න. හරි අපි බලමු 21 ඉඳලා 100ට යනකම් ජර්මන් වලින් කියන්නේ කොහොමද කියලා. 21ට ජර්මන් වලින් කියන්නේ "ein und 20" 1 and 20. මේ විදියට එකම පැටර්න් එකකට තමයි අපි 21 ඉඳලා 99ට යනකම් ජර්මන් වලින් කියන්නේ. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම කියන්නේ දෙවෙනියට තියෙන නම්බර් එකට ජර්මන් වලින් කියන විදිය ein ඊට පස්සේ und කියන එක දානවා ඊට පස්සේ 20ට ජර්මන් වලින් කියන විදිය. හරි අපි දැන් බලමු 22ට කොහොමද ජර්මන් වලින් කියන්නේ කියලා. 22ට ජර්මන් වලින් කියන්නේ "2 und 20". 2 und 20. 23 3 und 20. 3 und 20. 24 4 und 20. 4 und 20. 25 5 und 20. 5 und 20. 26 6 und 20. 6 und 20. 27 27, 27, 28 28, 28, 29 29, 29. අපි 30ට ජර්මන් වලින් කියන්නේ 30, 30. 31ට ජර්මන් වලින් කියන්නේ "ein und 30". මම ඔයාලට කිව්වා එකම පැටර්න් එකකට තමයි අපි 21 ඉඳලා 99 යනකම් නම්බර්ස් ජර්මන් වලින් කියන්නේ කියලා. මෙතනදි වෙනස් වෙන්නේ 31ේදී අපි අගට 30 එකතු කරනවා. ඒ වගේම මේක 41ේදී අගට 40 එකතු කරනවා. 51ේදී අගට 50 එකතු කරනවා. එතනදි විතරයි මේක වෙනස් වෙන්නේ. වීඩියෝ එකේදී ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු 32ට කොහොමද ජර්මන් වලින් කියන්නේ කියලා. 32 2 und 30. 2 und 30. 33 3 und 30. 3 und 30. 34 4 und 30. 4 und 30. 35 5 und 30. 5 und 30. 36 6 und 30. 6 und 30. 37 37, 37. 38 38, 38. 39 39, 39. හරි අපි දැන් බලමු 40 ඉඳලා 49ට යනකම් කොහොමද ජර්මන් වලින් කියන්නේ කියලා. 40 40, 40. 41 ein und 40. 41. 42 42, 42. 43 43, 43. එතනදී අපි ඉස්සෙල්ලාම කියන්නේ 3ට ජර්මන් වලින් කියන විදිය 3 ඊට පස්සේ und එකතු කරනවා ඊට පස්සේ 40ට ජර්මන් වලින් කියන විදිය 40. 44 4 und 40. 45 5 und 40. 46 6 und 40. 6 und 40. 47 7 und 40. 7 und 40. 48 8 und 40. 8 und 40. 49 9 und 40. 9 und 40. 50ට ජර්මන් වලින් කියන්නේ 50, 50. මං හිතනවා ඔයාලට දැන් 51 ඉඳලා 59ට යනකම් ජර්මන් වලින් කියන්නේ කොහොමද කියලා තනියම කියන්න පුළුවන් කියලා. හරි. අපි දැන් බලමු 60ට ජර්මන් වලින් කියන්නේ කොහොමද කියලා. 60ට අපි ජර්මන් වලින් කියන්නේ 60, 60. 70 70, 70. 80 80, 80.
90ට අපි ජර්මන් වලින් කියන්නේ 90. 91 ein und 90. 92 zwei und 90. 92. 93 93. 93. 94 94. 94. 95 95. 96 96. 96. 97 97. 97. 98 98. 98. 99 99. 99. 100ට අපි ජර්මන් වලින් කියන්නේ 100. 100. හරි. මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ අපි කොහොමද කෙනෙක්ගෙන් දුරකථන අංකය අහන්නේ සහ අපි කෙනෙක්ට අපේ දුරකථන අංකය ජර්මන් වලින් කියන්නේ කොහොමද කියලා. හරි. අපි ෆෝමල් ෆෝම් එකෙන් කෙනෙක්ගෙන් දුරකථන අංකය අහන්නේ ඒ කියන්නේ ඔබගේ දුරකථන අංකය කුමක්ද කියලා අපි ජර්මන් වලින් අහන්නේ "Wie ist Ihre Handynummer?" "Wie ist Ihre Handynummer?" අපි ඒක ඉන්ෆෝමල් ෆෝම් එකකින් අහන්නේ "Wie ist deine Handynummer?" "Wie ist deine Handynummer?" අපිට ඊට පස්සේ ආන්සර් එක දෙන්න පුළුවන් "Meine Handynummer ist" කියලා ඔයාගේ මොබයිල් නම්බර් එක කියන්න පුළුවන්. උදාහරණයක් විදියට 076 345 1287. එහෙම නැත්නම් 077 453 2267. මෙතනදී 77 අපිට ජර්මන් වලින් කියන්න පුළුවන් "doppelsieben" කියලා. ඒ වගේම 22 කියන්න පුළුවන් "doppelzwei" කියලා. ඉතින් මං හිතනවා 21 ඉඳලා 100ට යනකම් ජර්මන් වලින් කියන්නේ කොහොමද කියලා ඔයාලට තේරුණා කියලා. ඒ වගේම අපි කෙනෙක්ගෙන් දුරකථන අංකයක් ජර්මන් වලින් අහන්නේ කොහොමද සහ අපි ඒකට ආන්සර් එක දෙන්නේ කොහොමද කියලත් ඔයාලට තේරුණා කියලා මං හිතනවා. ඉතින් ඔයාලට මේ පාඩම තේරුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලට මේ පාඩම තේරුණා නම් 60 ඉඳලා 80ට යනකම් ජර්මන් වලින් කියන විදිය කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. 101 ඉඳලා 10ට යනකම් ජර්මන් වලින් කියන්නේ කොහොමද කියලා තවත් අලුත් වීඩියෝ එකකින් අරගෙන එන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් ගිහිල්ලා එන්නම්. චූස්!